ජාතික ජනබලවේග ආණ්ඩුව ශ්‍රී ලංකා විදුලි බල පනත වෙනස් කරන්න යෝජනා කරලා තියෙන කෙටුම්පතට එරෙහිව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉතාම විශේෂිත නඩුවක් ගොනු කරා. අද දිනය ඓතිහාසික වෙන හේතු දෙකෙන් එකක් ඒ නඩු කරේ විභාගයට ගත දිනේ වීම. දෙවැනි හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවය මත අත්නෝමතිකව විදුලි බිල 15%කින් වැඩි කරන්න මේ ආණ්ඩුව තීරණය ගත දිනය වීම නිසා. ඉතින් මේ ආණ්ඩුව යෝජනා කරලා තියෙන සංශෝධන වලට එරෙහිව ගොනු කරපු මේ නඩුවෙන් අපි කාරණා 10ක් පෙන්වලා දුන්නා. මේ 10 අතර මූලික කාරණා වශයෙන් අපි පෙන්වලා දුන්නා මේ ජාතික ජනබලවේග ආණ්ඩුව පුනර්ජනනීය බලශක්තිය සහ ජල විදුලි බලය මහජන අයිතිය තියෙන්න ඕනේ කියලා බලය ගත්තට මේ යෝජනා මගින් ලංකාවේ ජල විදුලි බලාගාර සියල්ල විකුණලා දමන්න හැකි ආකාරයට පනත වෙනස් කරන්න යෝජනා සංශෝධන යෝජනා කරලා තියෙන බව. දෙවනුව මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීනත්වය විනාශ කරලා එය මුදල් අමාත්‍යාංශයේ බලපෑමට යටත් වෙන දේශපාලන අතකොළුවක් වෙන ආයතනයක් බවට පත් කරන්නත් මේ ආණ්ඩුවේ මේ අලුත් යෝජනා වලින් මග පාදලා තියෙනවා කියලා අපි අද උසාවියට කරුණු පෙන්වලා දුන්නා. ඉතින් වැදගත්ම වෙන කාරණය අමාත්‍යවරයාට බලශක්ති ජනනය කරන බලශක්තිය මිලදී ගැනීමට අත්නෝමතික තනි බලයක් ලැබෙන ආකාරයට මේ පවතින විදුලි බල පනත වෙනස් කරන්න තමයි මාලිම ආණ්ඩුව යෝජනා කරලා තියෙන්නේ. ඉතින් පසුගිය රජය විශේෂයෙන්ම කාංචන විජේසේකර මහත්මයා ලංකාවේ ජාතික සම්පතක් වෙච්ච විදුලි බල මණ්ඩලයේ කෑලි 12කට කඩලා ඒක විනාශ කරන්න පනත් කෙටුම්පත ගෙනාපු වෙලාවෙත් අපි කණ්ඩායමක් මේ ආකාරයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගෙනහිල්ලා එහි හානිකර තත්ත්වය රටට පෙන්වලා දුන්නා, ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වලා දුන්නා. ඒ අනුව සෑහෙන යහපත් කාරණා ගොඩක් අපිට පනත ඇතුල් කරගන්න අවස්ථාව ලැබුණා. නමුත් මේ අලුත් සංශෝධන මගින් ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය ඇතුළු සියලු බලශක්ති ප්‍රභව කිසිදු සීමාවකින් තොරව අවම මිල නොසලකා හැරලා තමන්ට කැමති අත්නෝමතිකව තීරණය කරන අමාත්‍යවරයා වශයෙන් තමන්ට අත්නෝමතිකව තීරණය කරන්න පුළුවන් මිලක් හරහා මිලදී ගන්න දින නියමයක් නොමැතිව පුළුවන් තැනකට මේ පනත වෙනස් කිරීම මගින් අවශ්‍ය පසුබිම හදලා තියෙනවා විදුලි බල මණ්ඩලය තමන්ට ඕන විදිහට හසුරව ගන්න. ඉතින් මේක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. විශේෂයෙන්ම ලංකාව වගේ රටක ගත්තොත් බැංකුවක කොටස්වත් විදේශීය රාජ්‍යයකට හෝ පෞද්ගලික ව්‍යවසායකයෙකුට හිතුව මතේ මිලදී ගන්න බෑ. නමුත් මේ සංශෝධන මගින් යෝජනා කරලා තියෙනවා අමාත්‍යවරයාට බලය දෙන්න ඕනයි කියලා. කුමක් සඳහාද? අමාත්‍යවරයාට හැඟී යන පරිදි හදිසි අවස්ථාවක් කියලා කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා ටෙන්ඩර් කැඳවීමකින් තොරව, ඒ කියන්නේ තරංකාරී මිල කැඳවීමකින් තොරව තමන්ට හිතු මනාපේ හිතු මිලකට මිලදී ගැනීමට, බලශක්ති මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට. ඉතින් මේ කාරණා අද අපි උසාවියට පෙන්වලා දුන්නාම මම හිතනවා උසාවියත් අපිත් එක්ක ගොඩක් දුරට එකඟ වේවි කියලා. ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය විශේෂයෙන්ම ජල විදුලි බලය මේ ආණ්ඩුවේ මේ යෝජනා කරලා තියෙන පනත් කටුම්පත ප්‍රකාරව ඉන්දියාවට හෝ වෙන රටකට විකුණන්න ලබා දෙන්න බෑ. ඒ විශේෂයෙන්ම මූලෝපායක වර්ෂයේම වශයෙන් සහ ලංකාවේ කෘෂිකර්මයට, ලංකාවේ මිනිසුන්ගේ පානීය ජලයට තීරණාත්මකව බලපාන ගැටලුවක් නිසා. දෙවනුව මේ රටේ බලශක්ති ජනනය සහ බලශක්ති මිලදී ගැනීම තරංකාරී මිල කැඳවීමකින් යුක්තව අවම මිල සහතික වන ආකාරයෙන් වෙන්න ඕනයි කියලා මම හිතනවා. එහෙම පිළිගැනීමක් උසාවියෙන් අපිට ලැබෙවි කියලා. අද ලැබිච්ච ප්‍රතිචාර අනුව බැලුවහම අපි හිතනවා ශ්‍රේෂ්ඨාධිකරණය මේ පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නත් ඉඩ කඩක් හැදිලා තියෙන බව. ඉතින් ආණ්ඩුව දූෂණ විරෝධී කියලා බලයට ආවට තමන්ගේ රජය මගින් ගෙනල්ලා තියෙන මේ පනත් යෝජනා විදුලි බල මණ්ඩල පනත වෙනස් කරන්න එක මගින් මඟ පාදනවා අල්ලස්සා දූෂණ කොමිසන් සභා පනතට යටත් නොවන අමාත්‍යවරයා විසින් පුද්ගලිකව තමා බිමතේ පරිදි පත් කරන කමිටුවකට ලංකාවේ බලශක්ති ප්‍රතිපත්තිය ඇති කරන්න. ඉතින් මූලික වශයෙන් මේ කාරණා 4 අපි අධිකරණයට ඉදිරිපත් කරා. අංක 1 නැවතත් මම කියනවනම් සැකෙමි. අංක 1 ලංකාවේ ජල විදුලි බලාගාර ටික ඕනෑම පුද්ගලික සමාගමකට විශේෂයෙන්ම ඉන්දියාවට වුණත් විකුණන්න අවශ්‍ය කටයුතු මේගොල්ලෝ යෝජනා කරලා තියෙනවා. අංක 2 මහජන උපයෝගිතා කොමිසම මුදල් අමාත්‍යාංශයට යටත් ආයතනයක් බවට පත් කරන්න මේගොල්ලෝ
යෝජනා කරලා තියෙනවා විශේෂයෙන්ම මිල තීරණය කිරීමේදී මහජන උපයෝගිතා කොමිසම මුදල් අමාත්‍යාංශයෙන් විමසලා මිල තීරණය කරන්න ඕනේ කියලා මේ යෝජනා කරලා තියෙනවා මේ අලුත් කෙටුම්පතෙන්. ඊට අමතරව අවම මිලක් තහවුරු කරන්නේ නැතුව අවම මිල නොසලකා හරින ගණනය කිරීමේ ක්‍රමවේදයකින් තරංකාරී මිල කැඳවීමකින් තොරව ටෙන්ඩර් කැඳවීමකින් තොරව බලශක්තිය මිලදී ගැනීමේ තනි ඒකාධිකාරී බලයකුත් අමාත්‍යවරයාට ලබා දෙන්න යෝජනා කරලා තියෙනවා. ඉතින් කාංචන විජයසේකර මහත්මයා යෝජනා කරපු විනාශකාරී පනත ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉතාම යහපත් තැනකට ගෙනල්ලා අපි හැමෝටම එකඟ වෙන්න පුළුවන් මේ රටට යහපතක් වෙන්න තැනකට ඒ පනත පත් කරලා තියෙද්දි නැවතත් පරණ තිබූ යෝජනාවලටත් වඩා දූෂිත ඉතාම ප්‍රශ්නකාරී විනිවිද නොපෙනෙන ආකාරයේ නීති පද්ධතියක් බවට පත් කරන්න මේ ආණ්ඩුව අරගෙන තියෙන පියවර ඉතාම දැඩිව හෙලා දකින්න මම මේක අවස්ථාවක් කරගන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ගරු ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරුතුමන්ලාගෙන් මේ රටේ මිනිස්සුන්ගේ මහජන අභිලාෂයත් ජාතික අභිලාෂයත් විවස්ථාවත් ඉතාම හොඳින් සලකලා බලලා මේ දූෂිත තක්කඩි යෝජනා සියල්ලම ප්‍රතික්ෂේප කරන්න කටයුතු යොදයි කියලා. බොහොම ස්තුතියි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මොකද තීන්දුව ලැබුණේ දැනට මේ මේ නඩුව සලකා බලනවද ඒක මොකද තත්ත්වය? ඔව් දැන් මේ නඩු ගොනු කිරීම සිදු කළේ ගිය සතියේ. එතකොට අද නඩු අපි ගොනු කරපු නඩු සියල්ලම විභාගයට ගැනීමට පියවර ගත්තා. තව එක නඩුවක ප්‍රකාශය ඉදිරිපත් කිරීම හෙටට කල් තැබුණු ලැබුවා. එතකොට මෙහි තීන්දුව ඇත්තටම ලබා දෙන්න කතානායකවරයාට දැන් අපි වුණත් අපේ මේ නඩුව ගොනු කරද්දිත් අපි මේ නඩුකරයාත් කතානායකවරයාට බාර දීලා මේ ඔහු බාරගත්ත බවට සීල් එක ගන්න සිද්ධ වුණා මේ නඩුකරය ලියාපදිංචි කරනකොට. එතකොට අද ඇත්තටම තීන්දුවක් ලබා දීම සිදු වුනේ නැහැ. මම හිතනවා මේ සතියේ සිකුරාදා වෙන විට සියලුම ලිඛිත දේශන බාර දෙන්න අවසන් දින නියම වේවි. එතනින් පසුව ලබන සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් පාර්ලිමේන්තුව නායකයා වෙච්ච කතානායකතුමාට තමන්ගේ තීන්දුව ලිඛිතව ලබා දෙන්න පියවර ගන්නවා කියලා. දැන් මේ පනත වෙනස් කිරීම පාර්ලිමේන්තුවේ පහත සිද්ධ වෙන්නේ අපි නඩු කරේ ගොනු කරේ නැත්තම් මේ වෙන විට පාර්ලිමේන්තුවේ මේක ඉදිරියට යන්න නියමිතව තිබුණා. දැන් මම හිතනවා අපේ නඩු කරයත් සමග මේ ද්‍රෝහි දේශද්‍රෝහි අදම දූෂිත යෝජනා ටික ලබන සතියේ නැවත පාර්ලිමේන්තුව සලකා බලයි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් මේ යෝජනාවල තියෙන අහිතකර භාවය යම් තරමක් දුරට හෝ ආපසු හරවන්නට පියවර ගනී කියලා.